අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ රසට පොලොස් මෝජු එකක් හදාගන්න විදිහ. පොලොස් මෝජු හදලා නැහැ නේද කලින්? අවුරුද්දට අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඔයගොල්ලන්ගේ අවුරුදු පාටියට මේක මාරම රසයි. මාරම ලේසි හදන්න. ඕනම කෙනෙකුට හදන්න පුළුවන්. එන්න කියලා දෙන්න කොහොමද හදන්නේ කියලා. හරි මම පොලොස් ටිකක් අරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ පොලොස් එක මේ වගේ ඔයගොල්ලෝ කෑලි වලට කපා ගන්න ඕනේ. ගොඩාක් මහතට කපා ගන්න එපා. අපි මේක බෙද ගන්න යන්නේ. මම මේකට කහ එකතු කරනවා පොඩ්ඩක්. ඒ වගේම ලුණු ටිකක් එකතු කරනවා. එකතු කරලා මේක අපි හොඳට මික්ස් කරගමු. හරි ඊට පස්සේ මම තෙල් එකක් ලිපේ තියාගත්තා. අපි දැන් මේ තෙලට අපි පොලොස් ටික අපි දා ගන්නවා. දාගෙන මේක අපි බෙද ගන්න ඕනේ පොඩ්ඩක්. හරි ඔයගොල්ලන්ට පේනවාද මෙන්න පොලොස් එක මෙන්න මේ ගාන රන්වන් පාටට ආවන් පස්සේ අපි මේක ලිපෙන් අරගන්න ඕනේ. තෙල් බේරෙන්න දා ගන්නවා. මේක බෙදෙන්න විනාඩි 10ක් වගේ මට ගියා. ඊට පස්සේ මම ඒ තෙල් එකටම එකතු කරගන්නවා බීලුණුයි අමු මිරිසුයි එකතු කරනවා. ඔයගොල්ලන්ට රතු ලුණු තියෙනවා නම් හොඳයි ගන්න. රතු ලුණු ගන්නවා නම් හොඳයි. මම ඒකත් මේ තෙලෙන් පොඩ්ඩක් බෙද ගන්නවා. හරි මම මේක විනාඩියක් වගේ බැදගත්තා. ඊට පස්සේ තෙලෙන් අපි මේක බා ගන්නවා. ගොඩක් බැදගන්නේ නැහැ අපි මේ දෙක. හරි මම ඊට පස්සේ භාජනයක් ලිපේ තියාගෙන අපි පොලොස් බැදගත්ත තෙල් එකම ඒකෙන් පොඩ්ඩක් දාගත්තා. ඊට පස්සේ මම මේකට ඉඟුරු ඒ වගේම සුදු ලුණු එනසල් කුරුඳු පොතු එකතු කරගන්නවා. චුට්ටක් අපි මේක තෙලේ බැදගමු. හරි ඒක තප්පර 30ක් වගේ බැදුනට පස්සේ මම මේකට පොල් කිරි එකතු කරගන්නවා. මිටි කිරි අපි එකතු කරගන්නේ. ඕගොල්ලෝ කෝප භාගයක් වගේ එකතු කරගන්න. මේකට අවශ්‍ය සෝස් එක අපි හදාගන්න යන්නේ දැන්. ඊට පස්සේ මම එකට කහ එකතු කරනවා තේ හැඳි කාලක් වගේ. ලුණු ඊට පස්සේ රසායන එකතු කරගන්න. සීනි එකතු කරනවා මේ හැඳි දෙකක් වගේ මම එකතු කරනවා. ඊට පස්සේ මිරිස් එකතු කරනවා. ඕගොල්ලෝ සැරානුව මිරිස් එකතු කරගන්න. ගොඩාක් මිරිස් එකතු කරන්න මේකට අවශ්‍ය නැහැ. බැදපු කරි පවුඩර් එකකින් මම තේ හැඳක වගේ ප්‍රමාණයක් එකතු කරනවා. ඊට පස්සේ අපි මේ දෙක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට මම තක්කාලි ගෙඩියක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට විනාගිරි එකතු කරනවා. මේස හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. හරි ඊට පස්සේ අපි මේ සෝස් එකට අපි එකතු කරගන්න අපේ පොලොස් ටිකයි ලුණු ඒ වගේම අම්මිරිස් ටික එකතු කරගන්නවා. හරි ඊට පස්සේ අපි මේක ලිපේ කලවම් කරන ගමන් විනාඩි 1කමාරක් වගේ තියාගෙන ලිප ඔෆ් කරගන්න ඕනේ. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති අපි පොලොස් මෝජෝ අපි හැදුවා මේක මාරම රසයි ඒ වගේම මාර ලස්සන කලර් එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මේක try කරන්න අමතක කරන්න එපා මොකද විශේෂ අවස්ථාවකට මේක හැදුවාම මේක මාරම රස කෑමක් අනිවාර්යෙන් ලේසියෙන් හදා ගන්නත් පුළුවන් දෙයක් අඩු වෙලාවකදී හදා ගන්නත් පුළුවන් දෙයක් ඉතින් අනිවාර්යෙන්ම මේක try කරන්න අමතක කරන්න එපා පොලොස් මෝජෝ